අවසාන වශයෙන් දැන් අපි ප්‍රෝග්‍රෑම් එකේ අවසාන කොටසට මේ පැමිණෙමින් ඉන්නේ මම කැමති ඊළඟට දැන් අපි හුඟක් මෙහෙට මේ පැමිණෙන කෙනෙකුට අත්‍යවශ්‍ය දේවල් දැන් YouTube එකේ හොයාගන්න නැති දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔක්කොම කරලා තියෙන්නේ ඒ වගේම දැන් මෙහෙට ආවන් පස්සේ පොසිටිව් මෙන්ටැලිටි එකක් තියාගෙන කොහොමද මේ දේ කරගන්නේ කියලා ලංකාවේ ඉඳන් පැමිණලා තියෙන චතුරංග රාජපක්ෂ මහත්මයාට ඇවිල්ලා මෙහි ඉන්න කට්ටියට කියලා දෙන්නේ කියලා ආරාධනා කරන්න කැමති චතුරංග රාජපක්ෂ මහත්මයා ගැන හඳුන්වා දෙනවා නම් මුලින්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මගහැරුණු පාඩම කියලා ප්‍රෝග්‍රෑම් එකක් යනවා එතුමා තමයි ඒකේ ප්‍රධාන සංවිධායක විදියට ඉන්නේ ඒකෙන් කරන්නේ ළමයින්ට බාල අපචාර සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම. පාසල් මට්ටමින් කරන ව්‍යාපෘතියක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි මේක කරන්නේ. ඒකෙදි එතුමා තමයි පුද්ගලිකව එම සියලුම පාසල් වලට ගිහිල්ලා දැනුවත් කරන දේවල් ඒ වගේ දේවල් කරන්නේ. එතෙන්දී පොසිටිව් මෙන්ටැලිටි එක ගැන තමයි කොහොමද යහපත් වටා පිටාවේ කොච්චර අයහපත් දේවල් තිබ්බත් කොහොමද පොසිටිව්ලි මෙන්ටැලිටි එක තියාගන්නේ කියන එක තමයි මේකෙදි කියලා දෙන්නේ චතුරංග රාජපක්ෂ මහත්මයාට ආරාධනා කරන්න කැමති මෙම වේදිකාව මතට අපිත් එක්ක අදහස් ස්වල්පයක් බෙදා ගන්න කියලා ආදරෙන් පිළිගන්නවා බොහොම ස්තුතියි පැමිණීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි ඉසුරු මං හිතන්නේ ලොකු අභියෝගයක් මේ ලොකු කාර්යභාරයක් මං හිතන්නේ හැමෝම මං ඊයේත් මතක් කරපු කාරණාව තමයි අපි මානසික සෞඛ්‍ය පවත්වාගෙන යමු. අපි ගොඩක් භෞතික දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. භෞතික දියුණුව ගැන කතා කරනවා. හැබැයි අපි හරි අඩුවෙන් තමයි අපි මේ මානසික සෞඛ්‍ය ගැන සාකච්ඡා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්ක කාරණා මම මේ අද සෙෂන්ස් ડોක්ටර් කීපයකම හිටපු නිසා මට අන්තිමට ඉවර කරපු හැම සෙෂන් එකක්ම ඉවර කරපු කෑල්ලක් තියෙනවා. වචන කීපයක් තියෙනවා. ඒ තමයි කතා කරන්න. අපිට කතා කරන්න. ඩොක්ටර්ස්ලා කතා කරා ඊළඟට අපිට මෙතන මූල්‍ය අනුග්‍රහය ලබා දුන්න කට්ටිය කතා කරා මේ සර්විසස් දෙන ගොඩාක් කට්ටිය කතා කරලා කිව්වේ අපිට කතා කරන්න. ඒ කියන්නේ අපි දන්නවා මෙතනට එනකොටම ප්‍රශ්න මොකක්ද? ප්‍රශ්න හංගන් ඉන්නවා. අපි නොකරනම දේ තමයි අපිට කතා කරන්න කිව්වට නොකරනම දේ තමයි මොකද්ද? කතා කරන්නේ නැහැ. අන්න ඕක තමයි අපි අපේ කවුන්සලින් වෘත්තිය ඇතුළේ අපි දකින ලොකුම ප්‍රශ්නේ තමයි අපි ගාවට යොමු වෙනවා ඇයි මූලික අධීරයේදී ඉඳලම මේ සම්බන්ධයෙන් කතා බහක යෙදිලා නැහැ සාකච්ඡා කරලා නැහැ ඒ නිසා අවබෝධය ගොඩ නැගිලා නැහැ මම ඒ නිසා විශ්වාස කරනවා මේ ශ්‍රී ලංකාවේ ඉඳලා මේ රටට එන්න උත්සාහ කරන අයටත් ඒ වගේ මේ රට ඇතුලේ දැන් නවසීලන්තය ඇතුලේ ජීවත් වෙන ප්‍රජාවටත් ඒ වගේම රට ලෝකෙ කොහේ හිටියත් අපිට අපේ මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමේ ප්‍රධානම ටෙක්නික් එක බවට පත් වෙන්නේ මම විශ්වාස කරනවා ඒ තමයි මේ භාෂාව උපයෝගී ලෝකේ ලොකුම හොයා ගැනීම මොකක්ද කියලා අහුවොත් කාගෙන් හරි මම විශ්වාස කරන්නේ මේ භාෂාව sannivedanaya මේ sannivedanaya තුලින් භාෂාව තුලින් මම හිතන්නේ අපිට අපේ මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමේ ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒතර අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම අපි ඊළඟ ස්ලයිඩ් එකට මේ මොකද්ද මේ කමියුනිකේෂන් කියලා කියන්නේ? ඇයි මේක අපි සයිකොලොජිකලි ඒ කියන්නේ අපේ මානසික සෞඛ්‍ය දිසා sannivedanaya කොහොමද වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම අපි කතා කරන අපේ මොනවාද අපි තොරතුරු අපි ගන්න දැන් මං අහගෙන හිටියා අපේ මధు අයහර ලස්සන කතාවක් කියනවා ලයිට් බිල ගෙවා ගන්න වෙන්නේ නැහැ වතුර බිල ගෙවා ගන්න වෙන්නේ නැහැ සමහර රෙන්ට් එක දා ගන්න වෙන්නේ නැහැ හැබැයි අපි මොකද කරන්නේ මේක කමියුනිකේට් කරන්නේ නැහැ කමියුනිකේට් කරන්නේ නැහැ මං ගාවට අපිට මතකයි දැන් මාස කිහිපයකට කලින් ආවා එක්තරා පුද්ගලයෙක් උපදේශන සඳහා ඇවිල්ලා එයාගේ ණය ප්‍රශ්න ගොඩාක් කියනවා බැංකුවේ ප්‍රශ්න ගොඩාක් කියනවා. ඒ නිසා එයා එන්නේ වෛද්‍යවරයෙක් හරහා ડિප්‍රෙෂන් කියන කන්ඩිෂන් එක හරහා. හැබැයි එයා ડિප්‍රෙස් වෙනකම්ම සමහර වෙලාවට බැංක් එකත් එක්ක ඒ අවශ්‍ය ඩිස්කෂන් එක පවත්වාගෙන ගිහිල්ලා නැහැ. එයා ලෝන්ස් ගත්ත කිසිම කෙනෙක්ට සාකච්ඡාවක් පවත්වලා නැහැ. එයා මේක තමන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කිරීම උදෙසා අන්න තොරතුරු හොමාරු කර ගැනීම. තොරතුරු. ඒ වගේම තමයි එයාගේ සිතුවිලි සමහර වෙලාවට එක්තරා
මනෝවෛද්‍යවරයෙක් මාත් එක්ක ගිය සතියේ කතා කරගෙන එතුමා ගාවට යොමු වෙනවා වයස අවුරුදු 36ක විතර කාන්තාවක්. ඒ කාන්තාව යොමු වුණාට පස්සේ ඇයට වෙනත් සම්බන්ධතාවයක් තියෙනවා. මේ සම්බන්ධතාවය ගැන කතා කරද්දී කොහොම හරි මේ පෞල් උපදේශනයක වෙත යොමු වෙලා තියෙනවා. පෞල් උපදේශනයක් වෙත යොමු වුණාට පස්සේ අවුරුදු 3ක් තිස්සේ මේ කාන්තාව සාකච්ඡාවේදී කියනවා මේ වෛද්‍යවරයාට මේ ලිංගික සම්බන්ධතාවය පිළිබඳව කිසිම තෘප්තියක් ඇයට දැනෙන්නේ නැහැ. හැබැයි ඇය විසින් කිසිම වෙලාවක මේක ප්‍රකාශ කරන්නේ නැහැ. ස්වාමියා හිතන් ඉන්නවා මම තමයි වැඩ මම මේ වැඩේ හොඳට කරලා ඉන්නවා කියලා ඉවරලා මෙයා හිතාගෙන ඉන්නවා මේ කමියුනිකේෂන් එක ඇතුලේ දෙදෙනාම අසතුටටපත් වෙලා පවුලේ අපි වෙනත් විවාහයක් මේ විවාහය දිදරා යන මට්ටම දක්වා ගිහිල්ලා ඒ කියන්නේ අපි අපේ thoughts එළියට දාන්නේ අපි හිතන් ඉන්නවා අපේ සිතුවිල්ල අනිත් මිනිහා අඳුරාගත යුතුයි. ඒක එයාගේ වගකීමක් මගේ කාර්යභාරයක් නෙමෙයි කියලා. ඒ නිසා අපි හරියටම අවබෝධ කරගන්න ඕනේ කොයි රටේ කොහොම හිටියත් මට දැනෙන දේ මට ප්‍රකාශ කිරීමේ හැකියාව සහ අන්නේ පෞරුෂය කියන එක සංවර්ධනය කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ෆීලිංග්ස් අපේ හැඟීම් සමුදායන් අපේ සිතුවිලි සමුදායන් අපි නිතරම මතක තියාගත යුතු කාරණාව තමයි අනිත් මනුස්සයට මේක තේරෙන්නේ සමහර වෙලාවට මේක non verbal සහ verbal communication කියලා කොටස් මූලිකව අපි කතා කරනවා. ඇතැම් අවස්ථා තියෙනවා අපිට හැකියාව තියෙන්න ඕනේ නොකියන දේ ප්‍රකාශ කිරීම නොකියන දේ හඳුනා ගන්න. හැබැයි ඒකට හැමෝටම ability එකක් නැහැ. ඒ නිසා අපි අපේ ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට මේ communication කියන කාරණාව අපි අත්‍යවශ්‍යව පාවිච්චි කර යුතුයි. අපි සෙන්ඩ කෙනෙක් වෙන වෙලාවකට අපි මැසේජ් එක ප්‍රොවයිඩ් කරනවා කෙනෙක්ට. ඒතර අපි දැනගන්න ඕනේ කොයි විදිහටද ඒක ප්‍රොවයිඩ් කරන්නේ මොන විදිහටද අපි මොන විදිහේ ටූල්ස් මේකට පාවිච්චි කරන්න ඕනේ කියන එක. ඒ වගේම සමහර ලාවට අපි රිසීවර් කෙනෙක් වෙනවා. අපිට සමහර ලාවට අපි අන්න එතනදී අපි ඇක්ටිව් ලිසනින් කියන කාරණාව. ගොඩාක් වෙලාවට අපි අන්න ඒක මේ සමාජ ක්‍රමය ඇතුලේ අපි ගොඩාක් වෙලාවට අනිත් මිනිස්සුන්ට ඇහුම්කන් දෙන ප්‍රවණතාවය කියන එක අපි ඇති කරගත යුතුයි. ඒ නිසා ඒ වගේම අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ එකට යමු. එතකොට විශේෂයෙන්ම මේ අපි කියන දේ සහ නොකියන දේ අපි හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සහ අපිට අවශ්‍ය දේ අපි ගොඩාක් වෙලාවට කතා කරනවා. අපි ගාවට එනවා වර්ක් ස්ට්‍රෙස් එකත් එක්ක ගොඩාක් පිරිස. වැඩ වැඩි කියාගෙන. එතකොට අපි අහනවා සමහරවිට මේක කතා කරාද ආයතනයත් එක්ක. මේ පිළිබඳ සංවාදයක් ගොඩනගා ගත්තද? එතකොට ප්‍රධානම ප්‍රශ්නේ තමයි තමන් සමහරලාට අපි ගොඩක් අපේ සංස්කෘතිය ඇතුලේ පුරුදු වෙලා දෙයක් තමයි මේ නෑ බෑ කියන සංස්කෘතිය හරි අපි අඩුයි. ගොඩාක් වෙලාවට හැමදේම බදා ගන්නවා. අපිට ලිමිට්ස් නැහැ සමහර තැන්වලදී. ඒ නිසා අපි ගොඩාක් තැන්වලදී අපේ කමියුනිකේෂන් ඇබිලිටි එක තියෙනුනේ සමහර දේවල් Tamanට හැකියාව තියෙන දේවල් නොහැකියාව තියෙන දේවල් ඒ අදාළ පාර්ශවයන් එක්ක සාකච්ඡා කරන්න කමියුනිකේට් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මේ mental wellness එක අනිවාර්යයෙන්ම මානසික යහපැවැත්ම උදෙසා කමියුනිකේෂන් මේ ටූල් එක අපි හරියටම පාවිච්චි කරනවා නම් මෙන්න මේ ටූල් එක අපිට හරියටම පාවිච්චි කරන්න පුළුවන් නම් බහුතරයක් ප්‍රශ්න අපිට විසඳා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ගොඩාක් වෙලාවට සමහර ලාවට අපි හිතනවා දැන් ඔය ෆයිනෑන්ෂලි ගොඩාක් වෙලාවට ප්‍රශ්න තියෙන වෙලාවට ගොඩාක් කට්ටිය මේ කමියුනිකේෂන් ටූල් එක සමහර ලාවට අපි දන්නවා හෙට මට ණයක් ගෙවන්න තියෙනවා. හැබැයි ඒක හෙට මට ගෙවා ගන්න විදිහක් නැහැ. අපි උත්සාහ කරනවා ඒ අදාළ පාර්ශවය අපිට කතා කරනකන් ඉන්නවා මිසක අපිට පුළුවන්කමක් තියෙනවා නම් මොකද ඒක අපි දකිනවා මට ඒක හැකියාවක් නැහැ කියලා අපිට අඳුර ගන්න පුළුවන් නම් මට ඒක කමියුනිකේට් කරන්න පුළුවන් නම් in advance මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ කමියුනිකේෂන් එක ඇතුලේ තමයි අපිට ඒ පුද්ගලයාව අපිට අවශ්‍ය විදියට හසුරවා ගන්න අපිට අපේ මේ තියෙන මානසිකව අපි ඊළඟට ගොදුරු වෙන අපි සමහර ඊට පස්සේ මේක නිසා ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් එක ඊට පස්සේ ක්‍රමිකව ડિප්‍රෙෂන් තත්ත්වයට ඇවිල්ලා අපි ජීවිතේම මේක සමහර ලාවට අර සමහර තැනක තාප්පේ අර සමහර වෙලාවට එක ගලක් ගැලවිලා කිව්වහම එතනට අපි ඒ දෙහා බලන්නේ නැතුව අර සම්පූර්ණ තාපය විනාශ කරගන්නවා වගේම අපි අපේ ජීවිතේ සමහර පොඩි තැනක කමියුනිකේට් කරලා විසඳ ගන්න තියෙන ප්‍රශ්න තමයි අපි ගොඩක් කරලා අපේ ජීවිතය ඇතුලේ ප්‍රශ්න ගන්නාවක් බවට පත් කරගන්නේ. ඒ නිසා කවුන්සලර් කෙනෙක් ගාවට ආවත්
කවුන්සලර් කෙනෙක් ගාවට ආවත් අපිට ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ජීවිතය ඇතුළේ අපිට අපේ කවුන්සලින් සයිකොලොජි වල කතා කරන දේ තමයි අපි ගාවට ආවත් 4න් එකයි ඕපන් වෙන්නේ. ප්‍රශ්න කියන්න ආවත් ડોක්ටර් සමහරවිට ඒ කෑල්ලෙනුත් අපිට කියන 4න් එකයි. අපි ඉතින් ටෙක්නික්ස් පාවිච්චි කරලා ඇත්ත ප්‍රශ්න හොයාගෙන යන්න ඕනේ. ඒ නිසා කමියුනිකේෂන් කියන එක තමන්ගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරගන්න මේ ටූල් එක හරියට පාවිච්චි කරනවා නම් අපිට ලොකු දේවල් ටිකක් අපේ ජීවිතය ඇතුලේ වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි කා එක්කද කතා කරන්නේ? ඕක තමයි ඊළඟ ප්‍රශ්නේ. අපි කා එක්කද කතා කරන්නේ? ඔන්න ඔතනත් ගොඩක් වෙලාවට අපි වරද්ද ගන්න තැනක් සමහර වෙලාවට අපි අපේ පේ chat එක ඇතුලේ සමහර තැන්වලදී අපි එකක් තමයි සමහර දේවල් කතා කරන්න බයයි අපේ privacy එකට හානි වෙයි කියලා රඳවගෙන ඉන්නවා. හැබැයි ඒක කතා කරන්න ඕන පුද්ගලයෝ කතා කරන්න ඕන නැති පුද්ගලයෝ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා අපි අපේ peer circle එක අපි ගාව තියාගන්න ඕනේ. ඒ වගේ විශේෂයෙන් රටකට එනවා නම් සහ විශේෂයෙන්ම නවසීලන්තය ඇතුළු මේ අපිට අපේ ගොඩාක් දෙනෙක් කතා කරපු දේ තමයි ලැන්ග්වේජ් ඉෂුව එක තියෙනවා. එතකොට සමහරලාට අපි අපේ කවුන්සලින් සෙෂන් එකකට ආවට පස්සෙත් අපි කියනවා එම්පැතිටික් රෙස්පොන්ඩින්ස් දක්වනවා කියලා. සහකම්පන ප්‍රතිචාර. ඉතින් කොච්චර වුණත් අපේ කෙනෙක් එක්ක අපි කතා කරද්දී සහකම්පන ප්‍රතිචාරයක් දක්වද්දී අපි දක්වන දේ තමයි ඔව් ඔයාගේ ප්‍රශ්න මට හොඳට තේරෙනවා චතුරංග. අපි බලමු මේකට මොකද්ද කරන්න කියනකොට සමහරලාවට අර හිර කරන් ඉන්න ඔක්කොම ටික අඬන වෙලාව එන්නේ එතන. ඒ කියන්නේ මේ කමියුනිකේෂන්ස් වලදී විශේෂයෙන්ම ලැන්ග්වේජ් පැටර්න් එක ඒ දේවල් හරිම වටිනවා. ඒ නිසා ඊළඟදී තමයි අපි කායෙක්ද මේක කතා කරන්න ඕනේ. අපි හොඳ පියර් chat එකක් තියාගන්න. ඒකෙදි ලංකාවේ කීප දෙනෙක් මොකද දැන් මේ වෙලාව වෙනකොට මම මූණ දෙන අත්දැකීමක් තමයි මේ වෙනකොටත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ළමයෙක්ට එහෙ වෙනවා. ඒ ළමයා මේ වෙනකොට මානසිකව හැබැයි වැටලා දැන්ටත් වෙනවා සර් මට නිදා ගන්න බෑ කිය. නමුත් අපිට සමහර තැන්වල කමියුනිකේෂන් ඒ ටයිම් එකයි මෙහි ටයිම් එකයි වෙනස්. ඒතකොට අපි ඒක මූලික තැන ඉඳලා ඒ අවබෝධය අපි එන කීප දෙනෙක් එක්ක අපි සාකච්ඡා කරන ක්‍රමවේදයක් වගේ දේවල් හදාගෙන අපිට පුළුවන්කම තියෙනවා නම් එන්න සහ මෙහිදී අපිට ඒ කටයුතු කරන්න මං හිතන්නේ ඒක වටිනවා. විශේෂයෙන්ම ඉසුරු මං හිතන්නේ අන්න ඒ උත්සාහය තමයි දරන්නේ මේ කමියුනිටි එකේ ඇතුලේ කමියුනිකේෂන් එක වැඩි කරන්න. මේ කමියුනිකේෂන් එක වැඩි කිරීම තුළ තමයි ඉසුරු මං හිතන්නේ අපිට මානසික සෞඛ්‍ය යහපැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන්. අර අපි කතා කරන මෙන්ටලි ගොඩාක් වෙලාවට ඩිසෝඩර්ස් වලට ගිහිල්ලා මේ ජීවිතේ සමහර රට අර අපි ડોක්ටර් මහාන් කතා කරා විදිහටම සුයිසයිඩල් තෝට්ස් වලට එනකම්ම ඉන්නේ නැතුව ඊට මෙහා අපේ ජීවිතේ සුරක්ෂිත කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මගේ කන්ක්ලූෂන් එක කතා කරොත් විශේෂයෙන්ම අපේ ජීවිතවල අපි ඇති කරගත යුතු ලොකුම ස්කිල් එක තමයි කමියුනිකේෂන් ස්කිල් එක. ඒ නිසා Tamanට තියෙන දේවල් Tamanගේ ප්‍රශ්න සුදුසු කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගන්න. ඊළඟට අපි පොඩි ලින්ක් එකක් එවලා තියෙනවා. ඒක බලමු අපි. එකක් කතා කරන්න කෙනෙක් නැත්තම් මම අර කියන සමහර ලාවට මේ ටෝකින් තෙරපි එක විතරක් නෙමෙයි සමහර ලාවට මේ කවුන්සලින් කියලා කියන්නේ සමහරව හිතාගෙන කතා කර ඉන්න එකක් කියලා නෑ. මේක සයිකොලොජිකල් සහ සයන්ටිෆික් ප්‍රොසෙස් එකක්. ඒත් මේ ප්‍රොසෙස් එක ඇතුලේ ලංකාවේ අපි ගොඩාක් වෙලාවට අපි දැක්ක මෙතන කතා කරනවා EAPS සර්විසස් ගැන. ලංකාවේ පළවෙනි EAPS සර්විස් එක රීසන්ට්ලි අපි ලොන්ච් කරා ලංකාවේ කම්පනීස් වලට. දැන් අපි ඒකේ වැඩ කටයුතු පටන් ගත්තා. අපිට දැන්ට මාස ගාණක් තිස්සේ ඉඳලා අපි රිසර්ච් එකක ඉන්න එකක් තමයි මේ ලංකාවෙන් එළියේ ඉන්න වර්කර්ස්ලාට අපිට කොහොමද හෙල්ප් කරන්න පුළුවන්. මොකද ලොකුම ඉෂුව එක දැන් මෙතන ડોක්ටර්ස්ලා කීප දෙනෙක්ම කතා කරපු කාරණාව තමයි මෙහි වීසා ප්‍රොසෙස් එක ඇතුලේ ගොඩාක් තැන්වලදී ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට මෙන්ටල් හෙල්ත් ඉල්නස් එකක් මෙන්ටල් හෙල්ත් එකේ ඉෂුව එකක් තියෙනවා කියලා දැනගත්තොත් ඒක ඉෆෙක්ට් වෙනවා. හැබැයි එතනදී සමහර ඉල්නසස් තියෙනවා සමහර ගැටලු තියෙනවා. ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් නොගියොත් එහෙම අනිවාර්යයෙන් මේක ලයිෆ් ත්‍රෙට් එකකට එන්න පුළුවන්. එතකොට වීසා එක නෙමෙයි වීසා එක හම්බ වෙන නවසීලන්තෙට නෙමෙයි වෙන කොහෙට හරි. එතකොට ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලයිෆ් සිකියුර් එක පවත්වාගෙන යන්න. මොකද මෙහෙම මතක නිසුරු මෙහෙම අපි කේසස් කීපයක් හැන්ඩල් කරා. මොකද ඒ වගේ අවස්ථාවලදී ඊටාම අත්‍යවශ්‍ය වෙනවා හරි සපෝට් එකක් හරි ගයිඩන්ස් එකක්. එතකොට මෙහි තිබ්බ එක ප්‍රශ්නයක් තමයි සයිකියාට්‍රි රෙෆරල් එකට යන්න විදිහක් නැහැ. සයිකියාට්‍රි රෙෆරල් විශේෂම කන්සල්ටන්ට් කෙනෙක් රිෆර් කරගන්න විදිහක් නැහැ. ඊළඟට අපේ මේ ප්‍රොසෙස් එක ඇතුලේ තියෙනවා සයිකියාට්‍රිස්ලා, ඊළඟට මෙඩිකල් ඔෆිසර්ස්ලා, ඊළඟට සයිකොලොජිස්ට්ලා, ඊළඟට ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා කියලා අපේ මේ පාවිච්චි කරන ගොඩක්
අපි ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා දැන් ගොඩාක් තැන්වලදී උත්සාහ කරනවා අපිට ඇත්තම කතාව කවුන්සලර් කෙනෙකුගේ භූමිකාව ඇතුලේ කරන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයක්. කවුන්සලර් කෙනෙකුගේ භූමිකාව ඇතුලේ සියලු දේ කරන්න බෑ. අනිවාර්යෙන් මෙඩිකල් ට්‍රීට්මන්ට් යවන්න අවශ්‍යතාවයක් තියෙනවා. විශේෂයෙන්ම සුයිසයිඩල් තෝට්ස් වගේ එන තැන්වලදී මෙඩිකල් ඇසෙස්මන්ට් එකක් අනිවාර්යෙන් අපි කරනවා. මොකද මේ හැම එකක්ම වෙන්නේ අපේ මානසිකව තියෙන අපි කියනවා කෙමිකල් නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල තියෙන වෙනස්කම් එක. එතකොට ඒක නැවත හදන්න මෙඩිකල් ට්‍රීට්මන්ට් වලට අපිට යන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට අන්න ඒ වගේ තරක එහෙම නැත්නම් සයිකෝതെරපි වලට යන්න අවශ්‍යතාවය තියෙනවා. ගොඩාක් වෙලාවට කවුන්සලින් විතරක් ගියා කියලා ඉවර. ගොඩක් අට හිතන් ඉන්නවා සමහර වෙලාවට කවුන්සලින් එකකින් විතරක් ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. නෑ මේක process එකක්. සයිකියාට්‍රිස්ට්ලාගේ සහාය, ඊළඟට සයිකොලොජිස්ට්ලාගේ සහාය, කවුන්සලර්ස්ලාගේ සහාය, සමහර සෝෂල් වර්කර්ස්ලාත් අපි ගන්නවා. මොකද එයාට ඕනේ එයාගේ පවුලේ වටපිටාව හදන්න සෙටින් එක හදාගන්න. එතකොට අන්නේ process එකෙන් තමයි අපිට මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් සහ අපි කියන මානසික රෝගයක් තියෙන කෙනෙක්ව එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය කෙනෙක්ව ගොඩ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි ඕකේ පල්ලෙහාටම යන් අපිට ඕනම කෙනෙක්ට අපේ මේ පල්ලෙහාට බෑ. ඉනර් මෙන්ටල් වෙල්නස් සර්විස් එක ඇතුලේ ඇත්තටම අපි උඩට යන් අපේ ප්‍රොෆෙෂනල්ස්ලා නයිට් උඩට යන්. තා චුට්ටක් උඩට යන්න. එතකොට අපි විශේෂයෙන්ම කන්සල්ටන්ට් සයිකියාට්‍රිස්ට්ලා ඊළඟට මෙඩිකල් ඔෆිසර්ස්ලා ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා ඊළඟට කවුන්සලර්ස්ලා ඉන්න එකම ප්ලැට්ෆෝම් එක දැන් ලංකාවේ අපි හදලා ලොන්ච් කරලා තියෙනවා. අපි ඉසුරුත් එක අපි කතා කරගෙන ඉන්නවා. මොකද ලොකු විශේෂයක් මතක් කරපු කාරණාව අපිට මේක අවශ්‍යතාවයක් තිබ්බ ලංකාවෙන් එළියේ ඉන්න කට්ටියට. මොකද ලංකාවේ ලොකු ප්‍රමාණයක් එළියේ ඉන්න පිරිසක් ඉන්නවා මේ සර්විස් එකට. ඒ රටේ සර්විස් එකට ඉන්ක්ලූඩ් වෙන්න බැරුව. ඉතින් හැබැයි ඒ ඉන්ක්ලූඩ් වෙන්න කල් යනවා කියලා කියන්නෙම එයාගේ ලයිෆ් එකට ත්‍රෙට් එකක්. ඒ නිසා අපි දැන් අපේ GP කෙනෙක්ව කන්ටැක්ට් කරන්නේ කොහොමද? ඊළඟට ඒකට අවශ්‍ය මෙඩිකල් ගයිඩන් එක දෙන්නේ කොහොමද? මොකද ડોક્ટર අචිනි සමරනායක එයා වර්ල්ඩ් වයිඩ් බෝඩ්ස් වල ඉන්න සර්ටිෆයිඩ් කන්සල්ටන්ට් සයිකියාට්‍රි කෙනෙක්. එතකොට ඒ අවශ්‍ය මෙඩිකල් ට්‍රීට්මන්ට් ඊළඟට අවශ්‍ය සයිකෝതെරපි ඊළඟට ඊට අවශ්‍ය කවුන්සලින්ග්ස් ඒ සියලු දේවල් මේ සර්විස් එක හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක කවුරු හරි ඉන්නවා නම් ඉන්න මෙන්ටල් වෙල්නස් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකට කන්ටැක්ට් කරන්න කියලා කියන්න. එතකොට අපිට ඒ අවශ්‍ය සර්විස් එක ලබා දීම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මොකද අපිට ශ්‍රී ලාංකිකයන්ට අපිට මොකද ගොඩාක් කට්ටිය කියන්නේ ඒ රටේ සර්විස් එකට ගියාට සමහරට වර්ක් අවුට් වෙන්නේ නැහැ ඒ ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් එක්ක. ඒ නිසා බොහොම ස්තුතියි ඉසුරු මේ අවස්ථාව ලබා දුන්නට. මම හිතනවා මේක ලොකු වැඩක්. මේක එතන ඉස්සරහටත් කරගෙන යන්න මේ ටීම් එකටම හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.